guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. අද මම අරන් ආවේ Roshan Olive Oil hair treatment එක ගැන review එකක්. ඉතින් අපි බලමු Roshan Olive Oil hair treatment එක ගැන මගේ experience එක. මම දැන් මේක use කරන්න අරන් අවුරුද්දකටත් වැඩි මං හිතන්නේ. මේක මම ගත්තේ cosmetic shop එකකින්. දැන් ගොඩක් කොස්මටික් ෂොප් වල ටික්ටොක් පේජ් වල මේවා සෙල් කරන්න තියෙනවා. මේක නෝට් කරලා තියෙනවා 100%ක් ඔලිව් එක්ස්ට්‍රැක්ට් වලින් තමයි මේක හදලා තියෙන්නේ කියලා. මම දැන් මේක ගොඩාක් කල් යූස් කරන්න අරගෙන තව පොඩ්ඩක් තමයි මේකේ තියෙන ඉතුරු වෙලා. අපි බලමු දැන් මේක කොහොමද යූස් කරන්නේ කියලා. ඔයාගේ කොණ්ඩේට ගැලපෙන ප්‍රමාණයට මේක හොඳට ඇප්ලයි කරලා විනාඩි 2-3ක් හොඳට මසාජ් කරලා ඔයාට පුළුවන් මේක හොදලා අයින් කරන්න. තව විශේෂ දෙයක් කියන්න ඕන මේක ගාලා මට වුණ බෑඩ් එක්ස්පීරියන්ස් එකක්. මම ඒක වීඩියෝ එකක තමයි මේක දැක්කේ. ඒකේ කියලා තිබ්බේ අපේ ස්කැල්ප් එකේ මේක ගාලා ඊළඟට කොණ්ඩේ අපි වොෂ් කරන වෙලාව වෙනකන් තියන් ඉන්න පුළුවන්ලු. අපිට මේක ගාලා ස්ටයිල් කරන්න පුළුවන්ලු කොණ්ඩේ කියලා තමයි තිබ්බේ. මමත් ඉතින් එහෙම ගොඩ වෙලාවක් මේකේ ඔළුවේ තියන් ඉඳලා මම වොෂ් කරාට පස්සේ එහෙම දෙතුන් වතාවක් මම කරා. ඊට පස්සේ ඉතින් මගේ ඔළුවේ ඩැන්ඩ්‍රෆ් ගොඩක් ඇවිල්ලා කොණ්ඩේ ගැලවිලා යන්න පටන් ගත්තා. ඉතින් මම ඔයාලට කියන්නේ මේක ස්කැල්ප් එකේ ගාලා ගොඩ වෙලාවක් ඉන්න එපා. මේක කියලා තියෙන විදිහට විනාඩි 2-3ක් උපරිම ඉඳලා මේක වොෂ් කරලා අරින්න. අනික ස්කැල්ප් එකේ ගොඩක් ගන්න එපා. එයා එන්ඩ්ස් වල තමයි මේක ගොඩක්ම ඇප්ලයි කරන්න ඕන. දැන් අපි බලමු කොහොමද මේකේ ඔරිජිනල් ෆේක් හොයාගන්න කියලා. ඉතින් මම පාවිච්චි කරපු එක ඔරිජිනල් එකක්. ඔරිජිනල් එකේ කලර් එක මෙන්න මේ ග්‍රීන් කලර් එකෙන් තමයි එන්නේ. ඒ වගේම මේ ඔරිජිනල් එක හරිම සුවඳයි. මේකේ ටබ් එක ඕපන් කරාට පස්සේ මාරම සුවඳක් එන්නේ. තව මේකේ මිලිලීටර් 500යි ලීටර් 1යි ප්‍රමාණ දෙකක් විදිහට තමයි එන්නේ. මම ගත්තේ මිලිලීටර් 500ක. මම මේක හැමදාම යූස් කරන්නේ නැහැ. මතක් වෙනකොට විතරයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මාසෙට උපරිම දෙපාරක් විතර තමයි මේක ගෑවෙන්නේ. ඔයා සතියට දෙපාරක් විතර ගන්නවා නම් ඔයාට මේක මාස 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන් වෙයි මං හිතන විදිහට. ඒකේ ටෙක්ස්චර් එක තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාගේ කොණ්ඩේ ගොඩක් ෆ්‍රිසි වෙලා තියෙනවා නම් මේක try කරලා බලන්න. ඒ වගේම මේක ගහලා වොෂ් කරාට පස්සේ කොණ්ඩේ මාරම ස්මූත් විදිහට තියෙනවා. මම මාරම ආසයි මේක ගහලා කොණ්ඩේ තියෙන ෂයිනි ලුක් එකට. මේකේ ප්‍රයිස් එක උනේ රුපියල් 1900ක්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් හොඳට හොයලා බලලා හොඳ රිවිව්ස් තියෙන තැනකින් මේ ප්‍රොඩක්ට් එක පර්චේස් කරගන්න. මොකද ඔරිජිනල් එක ගෑවොත් තමයි අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕවරෝල් මේ ප්‍රොඩක්ට් එක ගැන රේට් කරොත් මම 10 out of 7 වගේ තමයි දෙන්නේ. මොකද මම අර ස්කැල්ප් එකේ ගාලා ඩැන්ඩ්‍රෆ් ආපු නිසා. එහෙම නැත්නම් ඇත්තටම මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ වීඩියෝ එකේ මම ෂෙයා කරගත්තේ මේ ප්‍රොඩක්ට් එකත් එක්ක තියෙන මගේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මේ ප්‍රොඩක්ට් එක යූස් කරලා තියෙනවද? ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද මේ ප්‍රොඩක්ට් එකත් එක්ක කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට අනිත් අයටත් ඒක ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ අයිඩියා එකක් එන්න ඇති මේ ප්‍රොඩක්ට් එක සම්බන්ධව. තවත් මොනවා හරි මේ සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න. මම ඔයාලට රිප්ලයි කරන්නම්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඉස්සරහටත් මේ වගේ වටිනා වීඩියෝස් බලන්න මාව subscribe කරන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මගේ WhatsApp channel එකට join වෙන්න කියලා මම මතක් කරනවා. එහෙනම් අලුත් වීඩියෝ කරන් යනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. මේක බැලුවට ගොඩාක් ස්තුතියි. Bye bye. Thanks for watching.